එළිදරව් 18 වන පරිච්ඡේදය බබිලෝනිය වැටීම. ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ තේජසින් පොළව ආලෝක විය. ඔහු බලවත් හඬකින් මොරගසා මහා බබිලෝනිය වැටුණාය. ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද, සියලු අශුද්ධාත්මයන්ගේ හිරගයක්ද, සියලු අපවිත්‍ර වූ පිළිකුල් වූ පක්ෂීන්ගේ හිරගයක්ද වූවාය. මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රික පානය බී වැටුණෝය. පොළොවේ රජවරු ඈ සමග වේශ්‍යාකම් කළෝය. පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයැයි කීවේය. තවද මාගේ සෙනගනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව වරෙල්ලා යැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය. මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය. දෙවියන් වහන්සේද ඇගේ අපරාධ සිහි කළසේක. ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දීපල්ලා. ඈ මිශ්‍ර කර දුන් කුසලානයෙහි දෙපංගුවක් මිශ්‍ර කර ඈට දීපල්ලා. ඈ යම් පමණක් තමාම වර්ණනා කර ගනිමින් සැප ජීවිකාවෙන් වැඩි වූවාද, එපමණටම ඈට ශෝකය හා වද දීපල්ලා. මක්නිසාද මම බිසවක්ව වැඩ හිඳිමි. මම වැන්දඹුවක් නොවෙමි. ශෝකයද කිසිසේත් නොදකිමි. ඈ සිතින් කියා ගන්නීය. එබැවින් මරණයද, ශෝකයද, සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය. ඈ සහ මුලින් ගින්නෙන් දවනු ලබන්නීය. මක්නිසාද ඈ විනිශ්චය කළ ස්වාමී වූ දෙවියන් වහන්සේ බලවත්ව සිටිනසේක. ඈ සමග වේශ්‍යාකම් කොට සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුක දකින කල ඇගේ වේදනාවට බයින් දුරින් සිට, අහෝ අහෝ, මහත් නුවර බබිලෝනිය, බලවත් නුවර, එක පැයකින් නුඹේ විනිශ්චය පැමිණුණේ යැයි කියමින් ඈ ගැන අඬා විලාප කියති. පොළොවේ වෙළෙන්දෝද කිසිවෙක් ඔවුන්ගේ වෙළදාම් බඩු නොකන්න බැවින් ඈ ගැන අඬා ශෝක වෙති. ඒ බඩු නම් රන් රිදී බඩුද, අනර්ඝ ගල්ද, මුතුද, සිහින් රෙදිද, රත්නිල් වස්ත්‍රද, පට රෙදිද, රක්ත වස්ත්‍රද, සියලු ආකාර සුවඳ ලීද, සියලු ඇත්දත් භාජනද, ඉතා අනර්ඝ ලීයෙන්, පිත්තලෙන්, යකඩින් සහ කිරුගරුඬ වලින් සෑදූ සියලු ආකාර භාජනද, කුරුදුද, කුළුබඩුද, සුගන්ධ ද්‍රව්‍යද, තෛලද, කට්ට කුමංචල්ද, මුද්‍රික පානයද, තෙල්ද, සිහින් පිටිද, ධාන්‍යද, ගවයන්ද, බැටළුවන්ද, අශ්වයන් සහ රථද, වහලුන්ද, මනුෂ්‍යයන්ගේ ප්‍රාණයද යන මේවාය. තිගේ ආත්මය ආශා කළ ඵල තීකෙරෙන් පහව ගියේය. ශෝභන වූ ඉසුරුමත් වූ සියල්ල තීකෙරෙන් විනාශ විය. මනුෂ්‍යයන්ට ඒවා තවත් සම්බ නොවේ. ඈ කරුණ කොටගෙන පොහොසත් වූ මේ බඩු වෙළෙන්දෝ ඈ විඳින වදයට බයව අඬමින් වැළපෙමින් දුරින් සිට, අහෝ අහෝ, මහත් නුවර, සිහින් රෙදිද, රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළද, රනින්ද, අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණා වූ නුවර, එක පැයකින් එපමණ මහත් ධනය නැති වී ගියේ යැයි කියති. සියලු නැව් මුලාදෑනිවරුද යම් තැනකට යාත්‍රා කරන්නෝද, නාවිකයෝද මුහුදේ වැඩපළ කරන සියල්ලෝද දුරින් සිට ඇගේ දැවීමේ දුම බලා මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොර ගැසුවෝය. ඔවුහුත් තමුන්ගේ හිස් පිට දූලි හෙළා හඬමින් වැළපෙමින්, අහෝ අහෝ, ඒ මහත් නුවර ඇගේ වස්තුව හේතු කොටගෙන මුහුදේ නැව් ඇත්තා වූ සියල්ලෝ ඇගෙන් ධනවත් වූවෝය. එක පැයකින් ඈ පාළු වුණාය කියමින් මොර ගැසුවෝය. ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි,
ප්‍රේරිතයනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීති වෙයල්ලා. මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළසේක. තවද බලවත් වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනි වූ ගලක් ගෙන මුහුදේ හෙළා ඒ මහත් නුවර වූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය. තවත් කිසිසේත් සම්බ නොවන්නීය. වීණාකාරයන්ගේද, තූර්යනාද පවත්වන්නාගේද, නලාකාරයන්ගේද, හොරණෑකාරයන්ගේද හඬ තී තුළ තවත් නොඇසෙන්නේය. කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් තී තුළ තවත් සම්බ නොවන්නේය. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසෙන්නේය. පහනක එළිය තී තුළ තවත් නොබැබලෙන්නේය. මනමාලයාගේවත් මනමාලිගේවත් හඬ තී තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද තිගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය. තිගේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය. ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරණ ලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බ වුණේ යැයි කීවේය. ආමේන්.